නමුත් ඒ වගේ මහා ආනුභාව සම්පන්න මහා පින්වන්ත රජෙක් ඉපදුණු දඹදිවට ධර්මාශෝක රජතුමාව අමතක වෙලා ගියා. කාලයත් එක්ක ධර්මාශෝක රජතුමා ගැන දන්න අය ඒ රටේ හිටියේ නැහැ. බ්‍රිතාන්‍ය ජාතිකයන් ඒ ඉන්දියානු ප්‍රදේශය ස්වකීය යටත් විජිතයක් බවට පත් කරගත්තට පස්සේ ඒ පරිපාලන කටයුතු සඳහා ඉන්දියාවට ආපු සමහර ඉංග්‍රීසි ජාතිකයන් හිටියා. ඒ අයට තමන්ගේ යටත් විජිතවල ඉතිහාසය ගැන ඉගෙන ගන්න ලොකු කැමැත්තක් ඇති වෙලා තිබුණා. එතකොට ඒ අය දැන් එංගලන්තේ ඉඳලා ආවේ. ඒතර එංගලන්තේ ඉන්න අයට ඒ ස්වකීය යටත් විජිතවල තිබුණු අරුම පුදුම විස්තර ගැන ඒ වගේම තියෙන හරි ලස්සන ඉතිහාස කතා ගැන තොරතුරු විවිධ ආකාරයට දැනුම් දුන්නා. ඒ අය ඒව හොයන්න ආස වුණා. ඒ අතීත පුවත් සහ නටබුන් ආදී ගැන විවිධ විදිහට වාර්තා තියන්න පටන් ගත්තා. ඒවා ගැන කතා වුණා. ඒ සඳහා තමයි 1830 ගණන් වලදී වගේ කල්කටාවේ එක්තරා සමිතියක් ආරම්භ කළේ. ඒ සමිතියේ නම මොකක්ද? ඒ සමිතියට කිව්වේ Royal Asiatic Society. රාජකීය ආසියාතික සමිතිය කියලා. එතකොට ඒ සමිතිය හිටියේ අර බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඉහළ නිලධරන. එතකොට ඉන්දියාවේ ඇවිල්ලා හිටපු ඒ රාජ්‍ය පරිපාලන නිලධාරී. ඒ අය ඔය රාජකීය ආසියාතික සමිතියට රැස් වෙනවා මාසෙකට සැරයක් විතර. රැස් වෙලා රැයට කෝපි බිබී ඔය රාත්‍රී භෝජනයේ ගනිමින් ඊයේ සාකච්ඡා කරනවා මේ ඉන්දියාවේ හමු වෙන විවිධ දේවල් ගැන. එතකොට ඒ දේවල් ගැන ඒ අය ශාස්ත්‍රීය විදිහට ලියන්න පටන් ගත්තා. ඒතර ඔය විදිහට ඉතිහාසය ගැන කතිකාවක් ඇති වෙද්දි තමයි ඒ අයට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් එකම ආකාරයේ අක්ෂර වලින් ලියපු පැරණි ශිලාලේඛන වගයක් ගැන දැනගන්න ලැබෙන්නේ. නමුත් කාටවත් මේ ශිලාලේඛන කියවීමේ හැකියාවක් තිබුණේ නැහැ. එතකොට ඒ ශිලාලේඛන ඉන්දියාවේ නොයෙක් තැන් වලින් හමු වෙනවා. මේ අය මේ ගැන විවිධ විදිහට අධ්‍යයනය කරන්න පටන් ගත්තා. එතකොට පින්නතුනේ ඊයේ අතර හිටියා ප්‍රින්සෙප් කියලා මහත්තයෙක්. ඒ ප්‍රින්සෙප් තමයි පළමුවෙන්ම ඒ බ්‍රාහ්මී අක්ෂර නමින් හඳුන්වපු ඒ අක්ෂර කියවන්න ඉස්සරෝම උත්සාහ කරලා ඒක සාර්ථකව කියව ගන්න හැකි වුණේ ප්‍රින්සෙප්ට. ඒකට මුල්ුණේ සාංචි ස්තූපය. ආශ්‍රිතව සාංචි ස්තූපයේ අර සාංචි තොරන්වල ලියලා තිබ්බ පුංචි ලිපි. ඉස්සරෝම දානං කියන වචනේ තමයි කියවගත්තේ. එතකොට ওই විදිහට බ්‍රාහ්මී අක්ෂර ගැන ඒ අක්ෂර කියවන හැටි ගැන ඉගෙනගෙන ඒ බ්‍රාහ්මී හෝඩිය නිර්මාණය කරගෙන වර්තමානයේ අපට කියවන්න පුළුවන් විදිහට අර ශිලාලේඛන කියවද්දී ඒ වගේ එකින් එක බැලුවහම එකම නමක් හැමතැනම තියෙනවා. මොකක්ද තියෙන්නේ? දේවානං පියදසි. මොකද්ද තියෙන්නේ? දේවානම් පියදස්සි. ඒ කියන්නේ දෙවියන්ට ප්‍රිය දර්ශන ඇති කියන එක තමයි ඒකේ තේරුම. දැන් අපි දේවානම් පිය කියන වචනේ ලංකාවේ අහලා තියෙනවා එක රජ කෙනෙක් ගැන. කවුද? අපේ දේවානම්
පියතිස්ස රජතුමා නේද? ඒතර දේවානම් පියතිස්ස රජතුමාගේ කාලෙත් තමයි අපිට ධර්මය ලැබුණේ. එතකොට දැන් අර ඉන්දියාවේ කල්පනා කළා දැන් කවුද මේ පියදස්සී? මේ පියදස්සී කවුද? හැම තැනම තියෙන සෙල්ලිපි වලින් හම්බෙනවා ඒ නම. දෙවන පියදස්සී. එතකොට දැන් ඒ අයට හොයාගන්න බැරි වුණා. ඔය අතර තමයි ලංකාවේ තියෙන එක විශේෂ ග්‍රන්ථයක ඔය නම හමුුනේ. මොකක්ද මේ විශේෂ ග්‍රන්ථය? මහා වංශය. මහා වංශයේ තියෙනවා ඉන්දියාවේ හිටපු රජ කෙනෙක් ගැන. ඒ රජතුමාගේ නම මොකද්ද? දේවානම් පියදස්සී නම් අභිදානය ඇති අශෝක කියලා රජ කෙනෙක් ගැන ඒ මහා වංශයේ විස්තර වශයෙන් ලියලා තියෙන හැටි ඔන්න දැනගන්න ලැබුණා. ඊට ඒත් එක්කම ගයිගර් කියන ජර්මන් ජාතික පඬිවරයා මහා වංශය පාලි භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. එතකොට ඒ පරිවර්තනයත් එක්ක මේ ධර්මාශෝක රජතුමාගේ කතාව ලෝකයට යලිත් විවර වුණා. එතකොට ඉන්දියාවට අමතක වෙලා තිබුණු ඒ දේවානම් පියදස්සී නම් වූ අශෝක මහාධිරාජයාගේ විස්තරය ගැන මූලාශ්‍රය ලැබුණේ කොහෙන්ද? ලංකාවෙන්. ඒ තමයි මහා වංශය. එතකොට ඔන්න අඳුනගත්තා මේ අශෝක කියලා රජ කෙනෙක් ඉන්දියාවේ ඉඳලා තියෙනවා. ඒ අශෝක කියන රජතුමා මෙහිම කෙනෙක්, මේ වගේ සේවයක් කරපු කෙනෙක්, මෙන්න මෙබඳු ආකාරයේ දෙයක් කරපු කෙනෙක් කියලා ඔන්න මහා වංශයේ ඇසුරෙන් තමයි පළමුවෙන්ම අශෝක රජතුමා ගැන අර ශිලාලේඛන වලින් ඉන්දියාවේ තහවුරු වෙච්ච කරුණු පැහැදිලි කරගන්න පුළුවන් උනේ.